දවසක් ආවද හැමදාම බෙහෙත් නෑ බෙහෙත් නෑ බෙහෙත් නෑ ගහපල්ලා තව එදා 718 මගේ මියුත් කෙනෙක් සුත්තනීද සඩන් කරා එදා 718 එදා 738 කැරි වලින් පස්සේ මොකද උනේ සුද්දාට ඉඩ දීලා ඌට මට මකකන් දීලා හපේ උන්දේ බුදියේලා කියෙන් කරහලේ දාස්සලේ හපේ ලුකුන්දට ඉවක් කන් සිදුනා උන්ට නිදාස්ථානයේ කෙලි දුනා උන් කරේ මොකද්ද පෙස්සල්ලියලා ලියලා සත් චන්නි දාසක් කිල්ල ගත්තක සුද්ද පාටලා තෝකිරින් බලේ එනස දෙවැටි දත් කාන්තානේ තෝකිරිමයි නැතු අය කඩදාස් කඩපැවෙන් නෙමෙයි ඔන්න විදිහටයි මගේ තංගොඩ හාමුදුරුවෝ අප්පච්චිට බැන්නේ ඒ මා තීනි කොද්දියටත් ලත් කරන්න වෙලාවේ ඔය කකුවනුන්ද තියනන්න බලව හොඳයි උට කියන දාසක් තියනවද මේ 1940 කියනවා සුද්ද අපන නිදාස දුන්න කිව්වට තාමත් අනුව තියෙන උන්ගේ අතේ නිදහස කියන එක දැනෙන්න ඕනේ බං දැනෙන්න ඕනේ මිනිසුන් ගීකට වගේම ඇඟටත් මේ නිදහස දැනෙන්න ඕනේ බලහන් අපේ ගොවියා ගොවිහිමියාගේ නිදහස්ලාද කම්කරුවා සාලාමියාගේ නිදහස්ලා දීකරුවා සාමියාගේ නිදහස්ලාද කොටිම සාගින නුගත් කපු අපේ ජාතකයේ නිදහස්ලාද ඔය නිදහස ලබා ගන්න මොකද කරන්න ඕනේ ආයි බං නිදහස සල්ලු අප්පකොයි තේක් මක්ද මා චූටි කාලේ ඉඳන්ම මගේ මෝල් පස්සේ හුවා බිබිලේ වතු කරේ මිනිස්සු උන්ගේ වහල් ජීවිතෙන් උම උදා ගන්න මගේ වෛද්‍ය කුටියට බැරි වුණා චීනේ උරුසුන් කිව්වත් ඒකමයි ජනතාස්පත් කිරීමට බෙහෙත් වලින් ප්‍රතිකාරන්න බෑ ඇයි මුළු සමාජෙම ලෙඩ වෙලා මට අනුනේ ගමේ බබානි චප්පුරාට පුංචි බණ්ඩාරට පවා පහසුවෙන් බෙහෙත් ගන්න පුළුවන් ඇති කරන්න මං කරා මට පුළුවන් හැමදේම කරා ආකයගේ ලීලා ඔයා දන්නව නේද මා මෙයට ගෙනිටුවාට පිටරවල උන්ට ගෙන්නු හැටි උඹල හැම එකක්ම තියාගෙන ඉල්ලා බහුචාතක සමගන් තියනකම් උඹලගේ තෙදගොට සදා කල් කෙන්දි ගන්න